හා යාළුවනේ අපි මියුසික් කරන මගේ ආදරණීය යාළුවෝ වෙනුවෙන් මම කරපු නවතම නිර්මාණය අද හඳුන්වා දෙන්න හදන්නේ. අපි බලමු මොකද්ද මේක කොහොමද මේක ක්‍රියා කරන්නේ මොනවද අපිට මේකේ තියෙන වාසි. අපි මියුසික් කරන යාළුවෝ දන්නවා මේ උපකරණය මොකද්ද කියලා. TD8 drum module එකක් තියෙන්නේ. මේකේ මිල ගාණ බැලුව රුපියල් 75000ක් 80000ක් වගේ මුදලක් වෙනවා. ඉතින් ඒ වගේම මේ TD9 tom එකක් තියෙන මේ වගේ toms එක රුපියල් 15000ක් විතර මුදලක් වෙනවා. අපි drums play කරන යාළුවන්ට තියෙන ලොකුම අපහසුව තමයි මේ වගේ මුදලක් වියදම් කරාම drum set එකක් complete කරගන්නකොට ලක්ෂ 2කමාරක් විතර මුදලක් වෙන් කරන්න ඕනේ ඒකට. ඉතින් ඒකෙන් අපිට වෙන්නේ අපේ දක්ෂතා තියෙන තරුණයින්ට මේවා නිරන්තර අභ්‍යාසය යෙදෙන්න බැරි කම නිසා හරි වැඩක් එළියට දාන්න බැරි කම. ඉතින් මම ඒ ගැන හිතලා නිර්මාණයක් කළා. ඉතාමත්ම අඩු මුදලකින් මේ සියලුම වැඩ ටික කරගන්න ගමන් මේකේ කරන්න බැරි වැඩක් කරන්න පුළුවන් නිර්මාණයක් මම කරලා තිනවා. අපි බලමු කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ. මේක තමයි අලුතෙන් ඔයගලන්ට හඳුන්වා දෙන නිර්මාණය. මේක මම Chabivo CPU drum kit කියලා හඳුන්වලා තියෙනවා. බලමු අපි මේකේ මොකද්ද තියෙන වෙනස කියලා. ඇත්තටම හරි චූටි බර නැහැ. ඒ වගේම පොඩි නිර්මාණශීලී බවක් තියෙනවා. මේක තමයි USB port එකකින් තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඇත්තටම මේකට අවශ්‍ය කරන්නේ එක්ක CPU එකක්, lap එකක්, එහෙමත් නැත්නම් අපිට tab එකක්, එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ තියෙන Android phone එක පාවිච්චි කරලා මේ උපකරණය ක්‍රියාත්මක කරගන්න පුළුවන් සරලව. අපි බලමු කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ. මේකේ තියෙනවා ඉස්සෙල්ලාම බල සැපෙවුමක් ඕනි මේක 9 volt DC. මේකට 9 volt බැටරි එකක් මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඔන්න අපි ඒක සම්බන්ධ කරගන්නකොට මේ පැත්තේ අපි ඉන්පුට් ඒක සම්බන්ධ වුණා කියලා දැනගන්න ඉන්ඩිකේටර් එකක් අපි පාවිච්චි කරනවා power කියලා. right. පේනවා ඇති මං හිතන්නේ දැන් ඒක දැල් වෙලා තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපිට ඕනි කරනවා මේ වගේ toms. ඒ toms ටිකේ signal wire ටික තමයි මේ තියෙන්නේ. පිළිවෙලට සඳහන් කරන ස්නේහාර එක top kit 3 මේක මම අකුරු කරලා තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් මම හිතන්නේ. දැන් මේ toms kit එක අපි සම්බන්ධ කරගත්තාට පස්සේ අපිට බලන්න පුළුවන් මේක මම ඉන්ඩිකේටර් එකක් දාලා තියෙනවා trigger කියලා. මේකේ දැල් වෙනවා අපි මෙහෙම ගානකොට ඒක ස්පර්ශ කරන වෙලාවට මේක ඉන්ඩිකේට් කරලා පෙන්නනවා. මේකට පාවිච්චි කරන්න පුළුවන් softwares ගණනාවක් තියෙනවා. ලෝකේ පාවිච්චි කරන recording software. අපි මම පාවිච්චි කරලා තියෙන FL Studio. අපි බලමු FL Studio මෘදුකාංගය උපයෝගී කරගෙන මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ USB cable එක අපි සම්බන්ධ කරගන්න ඕනේ machine එකට. මේ USB එක සම්බන්ධ කරාට පස්සේ අපිට පොඩි වේලාවකින් එයා සම්බන්ධ වුණා කියලා මෙතනින් පෙන්නනවා කනෙක්ට් වෙලා කියලා. right. දැන් එයා වැඩේට සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ ක්‍රියාකාරීත්වය කියලා. මේ තියෙන ස්නේහා ටෝන් එක ඒක මෙතන පෙන්නනවා. ඒ වගේම මේ tom kit එකේ පළවෙනි එක, මේක දෙවෙනි එක, මේ තුන්වෙනි එක මේක වාදනය කරනකොට අපිට මේ විදිහට බලන්නත් පුළුවන්. විශේෂයෙන් මේ FL Studio එක ගැන දන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ අතර නොදන්න යාළුවෝත් ඉන්නවා කියලා මම දන්නවා. ඒ නිසායි මම මේක පැහැදිලි කිරීමක් කරන්නේ. මේකට අපිට පුළුවන් ටෝන් බෑන්ක් ගණනාවක් දාගන්න අපිට හිතා ගන්න බැරි ප්‍රමාණයක් වුණත් දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මම මේ දාලා තියෙන ටෝන් බෑන්ක් ගණනාවක් තමයි පෙන්වන්නේ. විශේෂයෙන්ම ඉදිරියේදී මේ වීඩියෝ එකේ ඉතිරියෙන් බලා ගන්න පුළුවන් වෙයි අපේ සමස්ත ලංකා ගිය වසරේ ප්‍රථම ස්ථානය ලැබූ සදේශකීය මේ ඩ්‍රම්ස් වාදනයක් තියෙනවා මේක සම්බන්ධ කර. ඒකත් එක්ක අපි බලමු. ඉතින් තව මල්ලිලාට කියන්න තියෙන දෙයක් තියෙනවා. මේ වගේ ටොම් එකක් හදාගන්න ඒ ගැන දැනුම දන්නේ නැති අපේ යාළුවෝ වෙනුවෙන් දන්න යාළුවෝ ගොඩක් අතර. ඉතින් මේක මහ ලොකු ගාණක් යන නැතුව මේකත් අපිට නිර්මාණය කරගන්න පුළුවන් ගෙදරදීම. මේකට පාවිච්චි කරන්නේ මේ වගේ පොඩි ෆ්‍රී සෝෆ්ට්වෙයාර් එකක්. ඒ වගේම මේ මයික් චෙක් එකක් විතරයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේ ටොම් එකට එන සිග්නල් එක ගලවලා කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ කියලා. මම මේකට සම්බන්ධ කරනවා මේ විදිහට. ඔව් මේ ඩබල් ටේප් එකක් අලවලා තියෙන්නේ. මේ තියෙන්නේ නිකන් කාඩ්බෝඩ් කෑල්ලක්. මම මේ පෙන්නන්නේ පොඩි නිදසුනක්. ඊට වඩා සාර්ථකව නිර්මාණශීලීව මේ වගේ දෙයක් කරන ගැන මම ලබන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මල්ලිලාට මගේ ඉලෙක්ට්‍රොනික රහස් කියන page එකට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේ මේ සියලුම නිර්මාණ ඉලෙක්ට්‍රොනික රහස් මගේ page එකේ බලන්න පුළුවන් මල්ලිලාට ඉස්සරහට. right මම මේක මේ මලෝ ගන්නවා. right අපි බලමු. මේ විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ දෙයක් හදන්න එච්චර ගාණක් යන්නේ. මෙන්න බලා ගන්න. පොඩි මුදලකින් මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. මේ ටොම් එකක් අපි 15ත් 20ක් කීයක් දීලා ගත්තත් මේක එක එක මිලට තියෙනවා. ඒ වියදම් යන්නේ නැතුව ප්‍රැක්ටිස් කරන්න තමන්ගේ අභ්‍යාසවල යෙදෙන්න මේ වගේ චූටි දෙයකින් පුළුවන්. ඉතින් අපේ මල්ලිලාට ඉතාම අඩු මුදලකින් මම මේක දෙන්න බලාපොරොත්තු වෙනවා මේ Chabivo CPU drum kit කියන මගේ නවතම උපකරණය. හිතා ගන්න බැරි පොඩි මුදලකටයි දෙන්න මම තීරණය කරලා දෙන්නේ. ලංකාවේ මුදල් රුපියල් 5000ක් වගේ චූටි මුදලකටයි මේක මම අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ මෙවුම් පද්ධතිය කිසිම ආකාරයකින්
නවතින්නේ නැති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මේක ඒ තරම්ම සරලව හරි ක්‍රියාශීලීව වැඩ කරනවා මම නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන ඕගොල්ලන්ට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ ගැන මම සහතික වෙන වරන්ටි එකක් ඕගොල්ලන්ට මේකත් එක්කම ලබා දෙන්න. මම දන්න විදිහට ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ නිර්මාණයක් එලි දැක්වලා තියෙන්නේ. මේ වගේ දෙයක් කරපු එකක් මට මේ වෙනකන් අහුවෙලා නැහැ. ඉතින් මම හිතනවා මේක ඉතා සාර්ථක නිර්මාණයක්. මේකට අපේ යාළුවෝ එකතු වෙලා බලන්න කොහොමද කියලා. එහෙනම් අපි ඊළඟට තවත් නිර්මාණ ගේනවා හිතා ගන්න බැරි SPD 20 pad එකක් එක්ක SPD S අපේ sample pad එකක් එක්ක අපි නැවත හමු වෙමු කොහොමද අපි ඒ වගේ වැඩක් කරන්න කියලා ඉදිරියට බලා ගන්න පුළුවන් සේරම යාළුවන්ට hi අපි ගියා see you